සොබා දහමට ආදරය කරන ආදරණීය හිතක් තියෙන ඔයාලා හැමෝටම තමයි අද වීඩියෝ එක. අද අපි යන්නේ වගේ කොළ පාට පරිසරයක් තියෙන ලස්සන තැනකට. මම පෙන්නන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි දැන් ඉන්නේ චංගි විලේජ් එකේ. අපි දෙන්න යන්න හදන ගමන අපිට පටන් ගන්න තියෙන්නේ මෙතනින් තමයි. චංගි විලේජ් එකට આવොත් ඔයාලටත් ෆ්ලයිට් එකක් කොළු උඩින් යනවා වගේ හැඟීම හිතෙන්න පුළුවන්. ඒ තරම් පාතින් තමයි මේ ෆ්ලයිට් යන්නේ. ඔයාලටත් බලා ගන්න පුළුවන් චංගි විලේජ් එකට આવොත්. අපි අද ආවේ ෆ්ලයිට් බලන්න නෙමෙයි. චංගි විලේජ් එකේ තියෙන දූපතකට යන්න. අපිට යන්න තියෙන මේ බෝට් වල නැගලා ඔයාටත් යන්න හිතුණොත් මේ බෝට් වලට සාමාන්‍යයෙන් 12 දෙනෙක් වගේ යන්න පුළුවන්. හැබැයි මෙවට පේනව් කරන්න බෑ. කාඩ් පේමන්ට් මොකුත් නෑ. අපි කෑෂ් තමයි දෙන්න ඕනේ. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද අපි අපේ ගමන පටන් ගන්න කියලා. මෙතනින් තමයි අපේ ගමන පටන් ගන්න තියෙන්නේ. චංගි ෆෙරි පොයින්ට් ටර්මිනල් එකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ පැසෙන්ජර් සර්විස් එකක් තියෙනවා. අපි එතනින් තමයි මේ බෝට් එක ගන්න ඕනේ. මට එතන ෆොටෝස් ගන්න බැරි වුණා. මං කලින් කිව්වා වගේ බෝට් එකේ 12 දෙනෙක්ට යන්න පුළුවන්. අපි ගියේ ටිකක් හවස් වෙලාවක නිසා අපේ බෝට් එකේ 4 දෙනා හිටියේ. සාමාන්‍යයෙන් 12 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට $8ක් වගේ යනවා. අපිට මෙතනදී බෝට් එකේ 4 දෙනෙක් හිටපු නිසා බෝට් එකේ මුළු ගාන අපි 4 දෙනාට බෙදාගෙන තමයි ගෙවන්න ඕනේ. එනිසා ඔයාලත් යන්න හිතන් ඉන්නවා නම් හවස් කාලේ යනවට වඩා උදේ කාලේ යනවා නම් ගොඩක් හොඳයි. මොකද හවසට යන්න පිරිස අඩු නිසා දෙන්නෙක් හිටියොත් බෝට් එකේ සම්පූර්ණ ගාන දෙන්නත් එක්ක බෙදාගෙන තමයි යන්න ඕනේ. අපේ ගමන යන්න සාමාන්‍යයෙන් පැය භාගයක් විතර මම හිතන්නේ යනවා. ඉතින් මුහුද දිහා බල ඒකේ ලස්සන විඳගෙන යන්න තමයි තියෙන්නේ. අපි ප්ලෑන් කරේ අද දවසේ ඉන්නවා කියලා. මොකද හවස් කාලේ මුහුද දිහා බලන් ඉන්නවා කියන එක මාරම අමුතු හැඟීමක්. ඉතින් අපි දෙන්න මේකට ආසයි. ඒ හින්දා අපි දෙන්න හිතුවා අද ඉඳලා හෙට උදේ ආපහු එනවා කියලා. හවස් කාලේදී මේ දූපතට යන පිරිස අඩුයි. දූපතේ ඉඳන් චංගි විලේජ් එකට එන පිරිස වැඩි. අපේ ට්‍රිප් එක අපි දවසින් ප්ලෑන් කරපු එකක් නෙවෙයි. මොකද අපිට හිතුන වෙලාවට සිංගප්පූරුවල කැම්පින් කරන්න අපිට බැහැ. මොකද අපි ඒකට පර්මිට් එකක් ගන්න ඕනේ. වෙබ්සයිට් එකට ගිහිල්ලා පර්මිට් එක ඇප්ලයි කරලා අප්‍රූව් වුණාට පස්සේ තමයි අපි කැම්පින් කරන්න ඕනේ. මොකද ඔෆිසර්ස්ලා නිතරම වගේ ඇවිල්ලා අපෙන් පර්මිට් එක ඉල්ලනවා සහ ඒකේ තියෙන විස්තර බලනවා. මොකද සේෆ්ටි එක ගැන මේ රටේ ගොඩක් හිතනවා කියලා මම හිතනවා. ඔයාලටත් යන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම පර්මිට් එකක් ඇප්ලයි කරලා අප්‍රූව් වුණාට පස්සේ යන්න. බෝට් සර්විස් එකේ යන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කෑෂ් අතේ තියාගෙන යන්න කියලා මම ආයෙත් මතක් කරනවා. ට්‍රිප් එකේ හරිම තැනට අපි ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතෙන්ට තමයි අපි ආවේ. අපි ආවේ පුලාව් බින්දුපතට. බෝට් එක නවත්තන්නේ මෙතන. බෝට් එකෙන් බහලා අපිට පොඩ්ඩක් පයින් යන්න තියෙනවා. අපි ගිහින් බලමු කොහොමද යන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි පුලාව් බින්දුපත අපිව පිළිගත්තේ. මාරම ලස්සන පරිසර වටපිටාවක තමයි පුලාව් බින්දුපත පිහිටලා තියෙන්නේ. මම හිතන විදිහට කැම්පින් සයිට් 5ක් වගේ තිබුණා. අපි තෝරගත්තේ එතන මම කැම්ප් සයිට් එක. එහෙනම් අපි අපේ ගමන යන්න පටන් ගමු. මෙතනින් තමයි අපි පටන් ගන්න ඕනේ අපේ කැම්පින් සයිට් එකට යන්න. අපි යමු. මෙහෙට සිග්නල් අඩුයි. ඒ නිසා අපි මේ ඩිරෙක්ෂන් බෝඩ්ස් වල තියෙන දේවල් බලාගෙන ඒ විදිහට ෆලෝ කරන්න ඕනේ. අපේ කැම්පින් සයිට් එකට මමට මතක විදිහට මෙතන ඉඳන් 2.4 කිලෝමීටර්ස් වගේ තිබුණා.
හයි අපි දෙන්න පයින් තමයි යන්න ගියේ. ඔයාලට ඕන නම් බයික් එකක් ගන්න පුළුවන්, මෝටර් බයිසිකල් එකක් ගන්න පුළුවන්. පැයට වගේ charge කරනවා. මෙතන ඒවට වෙනම shops තියෙනවා සහ මගන් place තියෙනවා. ඔයගොල්ලන්ට කන්න පුළුවන්. camp site එකට කෑම අරගෙන යන්න පුළුවන්. මෙන්න මේ පුංචි shops වලින් තමයි ඒව ගන්න තියෙන්නේ. මෝටර් බයික් එකක් ඕනේ නම් මෙතනින් ගන්න පුළුවන්. මේ ගැන ලොකුට දන්නේ නැහැ. මම දැක්ක boards ගහලා තියෙනවා. පයින් යන්න කැමති කෙනෙක්ට පයින් යන්න පුළුවන්. එහෙම නැත්නම් බයිසිකල් පදින්න කැමති කෙනෙක්ට පදින්නත් පුළුවන්. මම නම් චුට්ටක් අකමැති ඉතින්. ෆයිනලි අපි අපේ කැම්ප් සයිට් එකට ආවා. අපි අපේ පර්මිට් එක දාලා තිබුණේ මමම කැම්ප් සයිට් එකට. මෙතෙන්ට එද්දි නම් අපි පොඩ්ඩක් හවස් වුණා. මොකද කලවර වැටෙන්න ඔන්න මෙන්න වගේ තියෙති තමයි අපි මෙතෙන්ට ආවේ. කොහොම හරි අපි අපේ ටෙන්ට් එක ගහුවා. ගහලා අපි දෙන්නට ඕනෝනේ ඉන්නකට ගිනි මැලයක් පත්තු කරන්න. මොකද හවස් වෙන්න කලින් අපි දර ටිකක් හොයාගන්න. අපි ආවෙත් හවසනේ. අපිට ඕන වුණා කොහොම හරි ඉක්මනට ගිනි මැලයක් පත්තු කරන්න. අපේ ගිනි මැලේ පත්තු කරා අපි. ගිනි මැලේකුයි ටෙන්ට් එකකුයි මොහොතකුයි කියන්නේ වෙනම ෆීලිං එකක්. ඔයාලත් ඉඳලා බලන්නකෝ. මේ ඉන්නේ අපේ රිලා යාළුවෝ ටික. දන්නේ නැහැ මම හිතුවේ මේගොල්ලන් මාළු කන්න එනවා කියලා. ඒත් මම දන්නේ නැහැ ඒගොල්ලන් කොහේ යනවද කියලා. මට හිතුණා ඒගොල්ලන්ව වීඩියෝ කරන්න. හරි ලස්සනයිනේ. අපි උදේම නැගිටලා අපේ ලිප ආයි පත්තු කරලා අපි උදේට කෑම හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. මගේ චෙෆ් තමයි මේ කෑම හදන්නේ. මම තමයි ඉතින් සයිට් සපෝට් එකට ඉන්නේ. මොකද මගේ චෙෆ් තමයි කෑම හොයන්නේ. අපි ගොඩක් දේවල් අරන් ගියේ නෑ. තියෙන ඒවාගෙන් කොහොම හරි අපි උදේ කෑම එක හදාගත්තා. අවුලක් නෑ ෂෙෆ්. මගේ චෙෆ් රස්සට කෑම හදලා තිබ්බා. අපි නූඩල්ස් හැදුවා, සොසේජස්, පාන්, සම්බෝල මේවත් එක්ක කෑවා. ඒ අත්දැකීම මිනිස්සෙක් ගන්න ඕනේ කියලා මං හිතනවා. වෙනදා ගෙදරින් කනවටත් වඩා එතනට ගිහින් කනකොට මාර රසක් දැනුනේ. මං හිතනවා ඔයාලටත් එහෙම ඇති කියලා. මුහුදක් අයිනේ හවස්වරුවක්. ඉස්සර නවකතා පොත්වල තිබුණ දේවල් අපි දැන් සදා ජීවිතේම විඳිනවද කොහෙද? මොන වුණත් ඒ දේවල් හරි ලස්සන අත්දැකීම්. ජීවිතේ මතක පොතට එකතු කරන අමතක නොවන මතක. මම ආසයි ඒ හැඟීම් වලට. මං කියන්නේ ඔයාලත් අනිවාර්යෙන් ඒ හැඟීම් විඳලා බලන්න. මනුස්සයෙක් ජීවිතේ ලබන්න ඕන අත්දැකීම් මේවා. ආදරණීය මතක ගොඩක් එක්ක අපි මම කැම්ප් සයිට් එකට සමු දීලා දැන් මේ මං එන ගමන්. උදේ හින්දා මම නිකන් ගැම්මෙන් වගේ එනවා. හැබැයි පොඩ්ඩක් ඊයේ හවස නම් බය වුණා. අපි යන ගමන් ඌරු යාළුවෝ ටිකකුයි රිලා යාළුවෝ ටිකකුයි හම්බුණා. අපි ආයේ එනකොට බෝට් එකේ ගොඩක් හිටියා. මොකද උදේ කාලේදී බෝට් එකේ ඉන්න පිරිස වැඩි. ඒ නිසා හරියට වීඩියෝස් ටිකක් ගන්න හම්බුන්නේ නැහැ. ගොඩාක් හිටිය හින්දා වේටිං ඒරියා එක ඉන්න ඕනේ වුණේම නැහැ. ඒ තරම් සෙනඟ හිටියා උදේට. ඉතින් අපි ආපහු ඔන්න ඔය විදිහට තමයි ආවේ. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. එහෙනම් මම නවතිනවා. ආදරෙයි.